Hello, good morning. ඔන්න ලස්සන සුන්දර දවසක වෙසක් පොය දවසේ ලස්සන ගමනක් අපි යන්න සූදානම් වෙලා ඉන්නේ. අපි මේ පැත්තෙන් වැලිගමට ගිහිල්ලා වැලිගමෙන් දන්සල් ටිකක් මැදගෙන රැට බලාපොරොත්තුෙන් ඉන්නවා මාතර පැත්තේ ගිහලා වෙසක් ටික අපි බලන්න. එහෙනම් අපි බලමු ලස්සන ගමනක් මේක. බෑග්ස් එක දාගමු. හලෝ ඔන්න එහෙනම් අපි කොමඩ පිටත් වෙන්න යන්නේ. රයිට්. එහෙනම් කට්ටිය ඔක්කොම රෙඩි. මේ පැත්ත ඔන්න ඉතින් අපි ගමන ආරම්භ කරා විතරයි. දැන් අපි ඉන්නේ මොරවක් කන්දේ. මේක සිංහරාජයට අයිති වෙන තවත් එක ගම්මානයක්. දැන් අර මොරවක් කන්දේ ඉඳන් කිලෝමීටර් එකමාරක් විතර ආවට පස්සේ දැන් හරියටම අපි ඉන්නේ මොරවක ටවුන් එකේ. ඔන්න ඉතින් අපි ආවා දැන් මොරවක ටවුන් එකට තෙල් ගහ ගන්න. තෙල් ගහගෙන ගමන පිටත් වෙමු. දැන් අපි ඉන්නේ අතුවැලට පොඩ්ඩක් උඩින්. කොහොමද මේ ටිකේ view එක? මාර ලස්සනක් තියෙනවා. අපි දන්සල් වඳින්න හිතාගෙන ආවට තාම එක දන්සලක්වත් අපිට සෙට් වෙන්නේ නැහැ. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. දැන් අපි ඉන්නේ හරියටම අතුවැල්ලේ පාලම ගාව. මේ පාලම වලට හම්බ වෙන්නේ ගාල්ලේ පැත්තේ ඉඳන් ආවොත් මොරවකට දෙනියායට යද්දි මේ පාලම අනිවාර්යෙන් හම්බ වෙනවා ඔයාලට. හලෝ රයිට්. දැන් ඉතින් අපි ඉන්නේ තුම්බෝදිය පන්සල ගාව. අතුවැලේ පාලම පහු කරලා කිලෝමීටරයක් වගේ ඉස්සරහට එද්දි තමයි තුම්බෝදිය පන්සල හම්බෙන්නේ. මෙතනට අපි අනිවාර්යෙන් පණ්ඩුවක් දාලා තමයි කොහෙ ගියත් අපි යන්නේ. ඔය නෝ පේන්නේ නම් අපේ තාත්තා.
මුලින්ම අපි ආරම්භ කරේ කඩල දාන්සරය. ඔන්න ඉතින් අපි කඩල දන්සලත් වැඳගෙනම පිට පැද්දට ටවුන් එකටත් ආවා. එහෙනම් ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. ශාමාරු කොහොමද? මේ පැත්තෙන් කටුපොල් ගස් තියෙනවා. එහා පැත්තෙන් තේ ආය. මාරම ලස්සනක් තියෙන්නේ. හලෝ දැන් ඕන්න අපි ඉන්නේ අකුරැස්සේ. අකුරැස්සේ ටවුන් එකෙන් දැම්මේ නැහැ මොකද ටවුන් එකෙන් යන්න විදියක් නැහැ මේ ටයිම් එකේ. ගොඩක් ට්‍රැෆික් එක. ඔන්න ඉතින් අපි අමලගොඩ හන්දියෙන් වමට හරවනවා මාතර පාරට. ඔන්න ඉතින් අපිට දෙවෙනි පාර හම්බුනේ රසම රස සවුදන්සල. ඉතින් අපිට හිතුණා මේ සවුදන්සලත් වැඳගෙනම යන්න ඕනි කියලා. ඇත්තටම සවුදනම් මාරම රසක් තිබ්බේ. ඒ පට්ටම රසයි. ඔව් ඒ මම හිතන්නේ කුරක් කන්නේවත් දාව නිසාද කියලා එච්චර රහනේ. ඒකට කියන්න වචන නැහැ. ඒක මා රසයි. දැන් අපි ඉන්නේ තෙලිජ්ජල හන්දියේ. මෙතනින් වමට දැම්මොත් මාතරට කෙලින් ගියොත් වැලිගම. දැන් අපි යන්නේ කෙලින්. වැලිගමට එකයි අපි යන්නේ. හලෝ ඔන්න ඉතින් අපි බහිමු. තුන්වෙනි දන්සල මොකක්ද කියලා බලමු අපි. Charlie Beats. ගිලෙම් ඔබේ ගුණ ඔබේ දම්. ඔන්න ඉතින් අපිට හම්බෙච්ච තුන්වෙනි දන්සල ආයිස්ක්‍රීම් දන්සල. ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් අපේ අනුර මාමත් ඉන්නවා. ඔන්න ඉතින් අපි ආයෙත් ගමන ආරම්භ කරන්න යන්නේ. එහෙනම් ඉතින් නගිමු. හරි. එහෙනම් කට්ටිය රෙඩි. ඔන්න ඉතින් ගමනේ කට්ටිය යන ගමන් ඉන්නේ. දැන් අපි ඔක්කොම කලින් නෑගල කීපයක් තියෙනවා යන්න තාත්තයි පැත්තේ. දැන් අපි යාළුවට මොන හරි ගන්න ඕනේ. අපි බලමු කේක් ගන්න.
කේක් පෙට්ටි 7ක් වගේ ගන්න ඕනේ. අපි ඒ ටික පැක් කරනකම් අපි චුට්ටක් ඉමු. හරි යමු. මුලින්ම ආව පොඩක් බීච් එකට පොඩක් ඇවිච්චන්න ආව මුලින්. දැන් අපි නෑගල් කීපයක් තියෙනවා යන්න. මුලින්ම අපි පොඩක් ආව මෙතනට. ඇවිල්ලා මුලින්ම සුට්ටක් බලමු අපි ගිහලා ඉස්සරහට මොකද වෙන්නේ කියලා. බීච් එකට ආවා. අපි මේ ටයිම් එක අපි දන්සල් හම්බුන්නේ නැහැ ගොඩක්. දන්සල් 3-4ක් හම්බුනේ. මොරෝ කියන තැන වැලිගොඩට ආවේ. දන්සල් 3-4ක් තමයි අපිට හම්බුනේ. ගොඩක් දන්සල් තිබ්බා මේ ඒවා. පත් දන්සල් සාමාන්‍යයෙන් ඒ 12 පැනලා වගේ තමයි මේ තියෙන්නේ. දැන් අපි මුලින්ම අපි නෑගවල් වගේක් තියෙනවා මෙහෙ යන්න. දැන් අපි ඒ වලට යනවා. ගිහිල්ලා හිතන් ඉන්නයි රැයට මාතර පැත්තෙන් තමයි අපි හිතන් ඉන්නේ. ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ එකෙන් වෙන දේවල් ටික ඔක්කොම දෙකම යමු අපි ඉස්සරහට ගිහින් බලමු. අසල විවරයක් තියෙන මෙතන ගිහිල්ලා චුට්ටක් වාඩි වෙලා අපි සිරිනරමු. අපි අනාර්ටික මාලස් ප්‍රියාට මාතර පැත්තේ යන්න තමයි දැන් අපිට තියෙන එකම බලාපොරොත්තුව මාතර. අර චුට්ටක් කතා කරගන්නත් අමාරුයි උණ හැදලා ඉන්නේ. ග්ලාසිකේ වැස්සර ඒගොල්ලෝ හොඳටම ග්ලාසිකේ වැස්සන අපේ පැත්තට මාතර මොරොක්කේ පැත්තේ ග්ලාසිකේ හොඳටම වයින්නවා. උණ හැදලා ඉන්නේ කතා කරගන්න හරි අමාරුයි කතා කරගන්න. ලස්සන වේගයක් තියෙන්නේ. මම විතරෙන් දකින්නේ ඔයාලා දකින්නේ නැහැ. මම වාඩි වෙනවා. ඔන්න ඉතින් ඔයාලට කිව්වනේ මුලින්ම අපේ ගෙවල් කිහිපයක් තියෙනවා යන්න කියලා වැලිගම. ඔන්න දැන් ඒ ගෙවල් ටිකෙන් ගෙවල් දෙක තුනකට දැන් ළඟයි. ඔන්න ඉතින් අපි මුලින්ම ආවා වැලිගම බබාකර ගෙදරට. මෙහෙට ආවිල්ලා දැන් අපි එහෙ තමයි අද ඉන්න බලාපොරොත්තු වෙන්නේ රැට.
ඉන්නත් හිතන් ඉන්නේ තමයි මොනවද දන්නේ දවස රෑ සුපිරිම ආතල්ලක් දාන්න තමයි අපි හිතන් ඉන්නේ බලමු මොකද වෙන්නේ කියලා දැන් අපි ඉන්නේ බබාක්කේ ඔන්න ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි මෙයාලා හම්බුනේ අපේ තාත්තටයි අම්මටයි දැන් ඉතින් ඔන්න යාලා බර කයියක් ඔන්න ඉතින් මෙයාලා ඒ ආස්සේ වෙසක් කුඩුත් හදනවා අපිට ඉතින් නිකන් ඉන්න උනේ නේ හලෝ හොඳ දැන් අපි වැලිගම ස්ටුඩියෝ එකක් කරලා ඉදට ඇවිත් ඉන්නේ මෙහෙ තමයි අපිට දවල්ට කෑම හදලා තියෙන අපි දවල්ට කෑම වලට අපිට මෙහෙට එන්න කිව්වා දැන් අපි හෙට යනවා මේ දවල් කෑමට බලමු අපි ගිහිල්ලා මොකද වෙන්නේ කියලා ඉතින් උදේ ඉඳන් මාරම් බඩ ගින්න ගිහිටියේ මොකද දන්සල් අපිට හම්බුනේත් නැහැ බත් දන්සල් පට්ට බඩ ගින්න හිටියේ ඉතින් කැම්බ් ටිකක් කියන්න වචන නැහැ පට්ට රසයි ඩෙසර්ට් එක අයිස්ක්‍රීම් තිබ්බා අයිස්ක්‍රීම් එක ඔක්කොම ඉවරයි ඒකත් මා රසයි අයියෝ කාලයකට පස්සේ බයිසිකලයක් කපුණා බයිසිකලේ ඉවරයි බයිසිකල් පැත්තේ නැහැ ගොඩ කාලෙකින් ඔන්න එදා තමයි බයිසිකලයක් පැත්තේ ගොඩ දවසකින් දැන් අපි දවල්ට කෑම කාලා බීච් එකට පොඩක් යන්න බැලුවේ මේ නාන්න බීච් එකට ගිහලා නාලා ඉස්සරහ මොකද වෙන්නේ කියලා බලමු එහෙනම් යමු අපි මේ ඉස්සරහ යන්නේ ස්කූටර් එකේ බබාක්කේ දූ අපි යනවා බීච් එකට ඔන්න එහෙනම් අපි බීච් එකට ආවා මෙතනට කියන්නේ කඩබැද්ද ගම බීච් එක කඩබැද්ද ගම ආශාමාරු මෙතනට පේන මාර ලස්සන වීව් එකක් ඒක නම් කියන්න වචන නැහැ පට්ට ලස්සනයි කොයි ඉන්නකෝ ආඩත් පෙන්නන්න The sun melts the sky golden white palm trees swaying dancing side to side
හායි ඔන්න අපි රෑ වෙලා රෑ ගමන යන්න පිටත් යන්නේ අපි බීච් එකෙන් ආවා 4:00 විතර. ඒ ඇවිල්ලා ඊට පස්සේ මේ ඇවිල්ලා රෙස්ට් කරලා ඉවරලා දැන් රෑ අපි තොරම් බලන්න ලෑස්ති වෙනවා. ගිහිල්ලා බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දවසටියක් කලින්වත් ඕනේ. යමු එහෙනම්. චේවා. Charlie Beats. පොඩි දුක් ආරංචියක් තියලා අපිට මාතර යන්න ඕනේ නැහැ. මොකද ගොඩක් ට්‍රැෆික් එක මේ වෙලාවේ. මාතරට යන්න බෑ. දැන් අපි වැලිගම හරිය තමයි ඉන්නේ. මාතර යන එක කැන්සල් වුණා. බලමු අපි හෙටවත් යන්න පුළුවන් වුණොත් අපි හෙටවත් යමු මාතර. දැන් ඉන්නේ අපි වැලිගම. වැලිගම තියෙන දවසල් ටිකක් කරන් ටිකක් බලමු. ඉන්න බලමු මොකද වෙන්නේ කියලා. ඔබේ දම්සාද වලින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ hello good morning උදේ පාන්දර වීඩියෝ එකක් දාගන්න බැරුණා දින්න ගියා ඊයේ දවස් ගිහිල්ලා මාර අමාරුයි රෑ එද්දි අපි 2 විතර වෙලා අපි මාතර යන්න තමයි හිතන් කිව්වේ මාතර යන්න බැරි වුණා මොකද ලොකු ට්‍රැෆික් එකක් තිබ්බ ඒ නිසා යන්න බැරුණා මාතර ඊට පස්සේ අපි මේ වැලිගම වටේ ටික ඇවිත්තා එහෙම තමයි ඊයේ දවස් උනේ මේ බලමු අපි අද දවස මොකද වෙන්නේ කියලා මොනවද බලගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ මාට ගොඩක් අද අමාරුයි. උණ හැදලා ඉන්න දෙන්න. උණ හැදලා තිබ්බේ දැන් ආයි උණ වැඩි වෙලා කතා කරගන්නත් අමාරුයි මතයිස්ද. එහෙනම් බලමු අද දවස මොකද වෙන්නේ කියලා. අපි රෑ හිටියේ වැලිගම විරාජ්‍යලයා ගෙදර. දැන් අපි හැම උදේට කාලා එහෙන් පිටත් වුණා 10ට වගේ. හලෝ එහෙනම් බලමු අද දවස කොහොම ගෙවෙයිද කියලා. දැන් අපි හිතාගෙන ඉන්නේ අයශ්ශාලය ගල පැත්තට යන්න. ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. Ultra Beats on
ශාමරු පිනි ජම්බු ඒක මා රසත් විදිහේ පිනි ජම්බු එක පිනි ජම්බු ගහ ඉවරයි අපි ආයෙත් යනවා පොඩි ගමනක් යමුකෝ මොකද වෙන්නේ බලන්න ඔයාලට අපි ඉන්න තැන කියන්න බැරුණානේ අපි දැන් ඉන්නේ වැලිගම කුඹල්ගම හලෝ ඔන්න අපි දෙවෙනි දවසෙත් ගමන ආරම්භ කරා තව ලක්ෂයක් අපි අරගෙන ආයෙත් ආවි බීච් එකට අපිට හිතන් හිටපු දේවල් කරගන්න බැරි වුණා මාතර යන ඉඳන් ඒක කරගන්න බැරි වුණා මේ ආයෙත් බීච් එකට ආවා අදත් බීච් එක පොඩ්ඩක් සෙල්ලම් ගත්තා මොකද වෙන්නේ කියලා බලමු අපි ඉස්සරහ බලමු කොහොමද ඔයාලට මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාගන්න කමෙන්ට් එකක් දාගන්න යන්න අපි ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා Painting the world in color. Every step a breath, stroke lover. Neon dreams, no shades of grey. We'll light it up, we'll pave the way. හයි ඔන්න ඉතින් අපි බීච් ගියා බීච් ගිහලා දැන් අපි මෙහෙම වෙලකින් පිටත් වෙන කියලා තමයි දැන් හදන්නේ දැන් ඉන්න බබාක් කරලා ඉඳලා හෙට ඇවිල්ලා දැන් මොස්සියක් දාගත්තා බීච් එකට එහෙනම් අපි බලමු තව ටිකකින් අපි මෙහෙම පිටත් වෙනවා 6ට විතර මොරෝකට බලමු ඉතින් මොකද වෙන්නේ කියලා යන ගමන් තාපොට් එකේ අපි මෙහෙම පිටත් වෙනවා ඔන්තින් දැන් අපි බබාක් කරගෙන යන්න හදන්නේ මේ වෙලාවේ චුට්ටක් කට්ටිය දුකින් ඉන්නේ මොකද අපි ගොඩ කාලෙකින් එහේ ආවේ ගොඩක් සතුටු වුණා විනෝද වුණා විශේෂයෙන් මතක් කරන්න ඕනේ රන්දික අයියා ගාමිණී මාව ඔන්න ඉතින් හැමෝටම බුදු සරණයි එහෙනම් ඉතින් අපි යමු Ultra beats on the track. ඔන්න ඉතින් අපි වැලගම පිටත් වුණේ මොරවකට තරහ මාට 5ට වගේ ඔන්න ඉතින් දැන් තියෙන්නේ මොරවකට පෑගිල්ලක් තමයි ඉතින්
දැන් අපි ඉන්නේ යන ගමන්. මේ හන්දිය අමල්ගොඩ හන්දිය. මෙතනින් අපි හරවනවා මොරවකට. දැන් අපි ඉන්නේ පිටපැද්දර ටවුන් එකේ. ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. මොරවක තොරලක් බලාගෙන අපි යමු ඉස්සරහට. අපි දැන් තමයි ආවේ මොරවකට. මොරවකෙන් දැන් අපි දැන් ගෙදර ඉන්නේ. අපි හවස 4:00 5ට වගේ තමයි මේ වැලිගම පිටත් උනේ. කොහොමද නැවතුෙත් නැහැ. හොඳටම අමාරුයි මට දැන් හොඳටම උණ හැදලා ඉන්නේ. මොකද බීච් එකේ ගොඩක් වෙලා අපි සිහින් කරන්නේ නැහැ. ඒ නිසා ටිකක් අමාරුයි. කොහොමද නැවතුෙත් නැහැ අපි. එක දිගටම ගෙදර ආවා. මේ අපිට මාතරෙන් ඉඳන් හිටියේ මාතර යන්න බැරි වුණා මොකද ට්‍රැෆික් එක නිසා හේතු නිසා අපි ගියේ නැහැ මේ මාතර පැත්තේ වැලිගම ටිකේම තමයි අපි කරගුණේ
එහෙනම් ඉතින් මේ වීඩියෝ එක ඉවරයි. ආයෙත් ලස්සන vlog එකකින් අපි හමු වෙමු. ඉස්සරහත් මේ වගේ බලාපොරොත්තු වෙන ඉස්සරහත් මම වීඩියෝ දාන්න. එහෙනම් අපි ආයෙත් දවසක හමු වෙමු. ඔයාලා හැමෝටම සමය ජය වේවා.